ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මගේ දෙවෙනි බබාගේ බර්ත් ස්ටෝරි එක කිව්වොත් මෙහෙමයි. බර්ත් ස්ටෝරි එකක් කියන්න මම හිතනවා අවශ්‍ය නැහැ කියලා. චූටි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. මගේ ඩෙලිවරි එකට ගිහපු කාලය වෙනස් වුණා. එතකොට කාර්ය මණ්ඩලය වෙනස්, රෝහල වෙනස්. ඔය වගේ පොඩි ටිකක් විතරයි තියෙන්නේ. ඉතින් ඒකට මට මේ වීඩියෝ එක ගොඩාක් දික්කසන්න ඕන නැහැ. ඒ නිසා normal delivery එකක් මම කරේ. හැබැයි මට පැයකට අඩු කාලයක් විනාඩි 40ක් ඔය වගේ පැය භාගයක් විනාඩි 40ක් අතර ගියපු කාලයක් තමයි මගේ ඩෙලිවරි එකට උනේ දෙවෙනි බබාගේ. මම මේ වීඩියෝ එක විශේෂයෙන් කරන්න හිතුවේ මේ මම පළවෙනි බබාගේ ඩෙලිවරි එක කරේ රජයේ රෝහලක. ඒ වගේම තමයි දෙවෙනි බබාගේ ඩෙලිවරි එක කරේ පෞද්ගලික රෝහලක. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේ සාමාන්‍යයෙන් කැමතිනේ අපිට ඒ කියන්නේ අර කුතුහලයක් තියෙනවානේ ප්‍රයිවට් හොස්පිටල් එක ඩෙලිවරි එකක් කරන්න සාමාන්‍යයෙන් යන ගාස්තුව කොහොමද? මට මේක දරන්න පුළුවන්ද? අර ඒ වගේ ඔලුවට එන දෙයක් නිසා මට හිතුණා ඒ ගියපු ගාස්තුව ඒ ගියපු මුදල ඔයාලත් එක්ක කියන්න ඕන කියලා. මොකද හේතුව මේක මේ වරදවා හිතන්න එපා. මේක මෙයා මේ ගාණක් කියන්න ගත්ත කියලා නැහැ. මට උවමනා වුණේ අර මේ ප්‍රයිවට් කරන්න කොච්චරක් යයිද අර ඒ වගේ කුතුහලයෙන් ඉන්න කෙනෙකුට ලොකු වැල්වට අරන් දිග වීඩියෝ එකක් නැතුව කෙටියෙන් කියන තමයි උවමනා වුණේ. හරිද? මේ හරි වෙලේ පොඩ්ඩක් ඉතින් මට මම කරපු හොස්පිටල් එකේ මට ගිහින් තියෙන බිල් එක කොහොමද පෙන්නන්නේ? පේනවද? මේ තියෙන්නේ හොස්පිටල් බිල් එක. ඉතින් හොස්පිටල් බිල් එක කිව්වහම මෙතන දාලා තියෙන්නේ 1,14,963.77ක්. ඒකට ඩිස්කවුන්ට් amount එකක් දාලා තියෙනවා 38,726.22ක්. එතකොට මෙතන net hospital bill amount එක තියෙන්නේ 76,237.55. ඊට පස්සේ මෙතන මගේ ඩෙලිවරි එක කරේ ප්‍රොෆෙසර් ප්‍රශාන්ත් සිල්වස්ස. ඉතින් සර්ගේ ඊට පස්සේ මගේ බබාව ගත්තේ. බබාව බැලුවේ ડોක්ටර් ගංගාකේ හපුආරච්චි කියලා ડોක්ටර් කෙනෙක්. ඉතින් ඒ දෙන්නගේ සම්පූර්ණ බිල වෙලා තියෙනවා amount එක 94,500. ඉතින් ওই දෙක එකතුව තමයි ප්‍රයිවට් හොස්පිටල් එකක උනේ. හරිද? ඉතින් ওই දෙකේ එකතුව සම්පූර්ණ මුදල වෙලා තියෙනවා මට 1,70,737.55ක්. ඉතින් මේක මේ අපේ ඩෙලිවරි එකට ඒ කියන්නේ හොස්පිටල් ඒ කියන්නේ ඩෙලිවරි එකට ඇඩ්මිට් කරලා ඒ වෙන ගාස්තුව විතරයි අපි ප්‍රයිවට් හොස්පිටල් එකේ ප්‍රයිවට් ડોක්ටර්ව channel කරලා ගිහපු ඒවා ස්කෑන් ඔය අනම්මනම් ඒව නෙවෙයි මම මේ කියන්නේ. හොඳේ මේ හොස්පිටල් එකේ බබා ලැබෙන්නයි ඒ ටික විතරයි. හරිද? මීට වැඩිය මට අර පොඩි ප්‍රශ්නයක් තිබුණා හිමොග්ලොබින් අඩු වෙලා. ඉතින් ඒ වගේ පරීක්ෂණ අනම්මනම් තිබ්බ හොස්පිටල් ඇඩ්මිට් කරලා මේවට ඒව වෙනම. මේ මම කතා කරේ මේ බබා ලැබෙන හොස්පිටල් එකේ ඇඩ්මිට් වුණාට පස්සේ ඉඳලා බබාව හම්බෙනකන් අපි ඩිස්චාර්ජ් වෙනකන් වෙච්ච වියදම් විතරයි. ඒත් එක්කම අපිට හොස්පිටල් එකෙන් කෑම ගන්න පුළුවන්. ඉතින් ඒවට වෙනම අපි පේ කරන්න ඕන. ඉතින් එන්න එහෙම තමයි බිල වෙන්නේ. ඉතින් මම හිතනවා චූටි හරි අයිඩියා එකක් ඔයාලට ගන්න ඇති. ඔයා ප්‍රයිවට් හොස්පිටල් එකක ඩෙලිවරි කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් හෝ ඔයාට පුළුවන් වෙයිද මගේ අතේ තියෙන ගානින් මේක ෂේප් කරගන්න පුළුවන් වෙයිද කියලා හිතපු කෙනෙක් නම් අන්න ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා හිතනවා. ඒ වගේම තමයි මෙතනදී ඔයා තෝරගන්නේ
නෝමල් ඩිලිවරි එකක්ද සීසෙක්ෂන් එකක්ද ඒ වගේ දේවල් අනුව වගේම ඔයා තෝරගන්න ඩොක්ටර් අනුව ඊට පස්සේ ඔයා තෝරගන්න රූම් එක අනුව ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා මේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් හොස්පිටල් එකෙන් හොස්පිටල් එකට මිල ගණන් වෙනස් වෙනවා. ඉතින් ඔයා යන්න කැමති හොස්පිටල් එකෙන් ඔයාට අවශ්‍ය තොරතුරු ගන්න පුළුවන්.